Hi guys, Shelawat Sonu YouTube channel එකට ඔයගලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද නම් ඉතින් දෙසැම්බර් 25 වෙනිදා. නම් ඉතින් ක්‍රිස්මස් දවස. හැමෝම අවුරුද්දට මහගෙදර යනවා කියනවනේ. ඒ වගේ තමයි. අපිත් ඉතින් ක්‍රිස්මස් එකට මීලෑ ගෙදර යනවා. දැන් ඉතින් ක්‍රිස්මස් මෝනින් ඩේ එක ෆැමිලි එකම ඉස්මායිල් එකක් එක්ක අලුත් දවසක් අලුත් විදියට පටන් ගන්නවා ඉතින්. ළමයි ඔයගොල්ලෝ දන්නවද ක්‍රිස්මස් එකේ තියෙන වැදගත් අපි මෙච්චර සතුටු වෙන්නේ විනෝද වෙන්නේ කන්නේ බොන්නේ කට්ටිය එකතු වෙන්නේ සාමේ කුමාරයාගේ උපත සැමරීමට තමයි. සාමේ කුමාරයා කිව්වම නමේම සාමේ දින. ඉතින් ළමයි ඒ වගේ දවසක අපි හැමෝම එකතු වෙලා සතුටින් ඉන්නකොට සාමේ කුමරුගේ උපත බව අපි හැමෝටම හොඳටම දැනෙනවා. එම කෙනෙක් තමන්ගේ බර්ත්ඩේ එක කිව්වම සතුටු වෙන දවසක්නේ. ඉතින් ළමයි ක්‍රිස්තියානි කතෝලික අපි හැමෝගෙම විශේෂ දවසක් තමයි සාමය කුමරුගේ උපත කියන්නේ. ඒ දවසට අපි තනිව නෙමෙයි මුළු සංඝයක් ලෙස මුළු පවුලක් ලෙස හැමෝම එකතු වෙලා එකට තමයි සතුට සමරන්නේ. එනම ඇතිනේ ළමයි ඉතින් ඇතුලේ ඉන්න බැරුව එළියට ඇවිල්ලත් ඉඳගෙන කරන්නේ එක එක්කෙනා මූණට මූණ බල බල හරි කමන්නේ hina වෙන්නේ. ඒ කට්ටිය සෙට් වුණාම ඉතින් ගේම්ස් ප්ලේ කරනවා, ෆොටෝස් ගන්නවා, ස්මෝල් සර්ප්‍රයිසස් එක්ස්චේන්ජ් කරගන්නවා කට්ටියත් එක්ක ඉතින්. මයි මෙතන නම් චූටි අඩුවක් තියෙනවා. අපිට එක්ස්චේන්ජ් කරගත්ත වෙලාවේ වීඩියෝස් ගන්න අමතක වෙලා. ඉතින් ළමයි ඒ වෙලාවට තියෙන සතුට කාටදනේ වීඩියෝ කර කර ඉන්න මතක් වෙන්නේ. අපිට තුනේ එකම තමයි. අපිට නම් ලස්සන ගිෆ්ට් ගොඩාක් හම්බුණා. අපේ පළවෙනි සම්මු ගැනීම අපේ ලොකු අම්මා. එයා ගෙදර යන්න තමයි හදන්නේ. චුට්ටක් දුකයි. ඉතින් කරන්න දෙයක් නැහැ. අවුරුද්දකට එක සැරයක් හම්බෙලා එයාත් ඉතින් ඔය යනවා. එයා තමයි තිමටම ඇවිල්ලා මුලින්ම යන කෙනා. ලොකු අම්මවයි මල්ලිවයි බස් එකට දාන්න ආවේ. ඒගොල්ලෝගේ හයිවේ බස් එක බුක් කරලා තිබ්බේ. ඒක එනකන් ඉතින් චුට්ටක් වෙලා අපි හිටගෙන ඉඳියා. ඔය නම් ඉතින් බස් එක ඇවිල්ලා ඒගොල්ලෝ නැගලා යනවා. ඒගොල්ලන්ටත් බායි කියලා මායි අක්කයි පාරේ එන ගමන් ගත්ත චූටි වීඩියෝ එකක් තමයි ඉතින් ඔය තියෙන්නේ. ඉතින් ළමයි ඕගොල්ලෝ දැන් කාලේ මේ දකින්න නත්තල් ගහ විතරයිනේ දැකලා තියෙන්නේ. එහෙම නෙමෙයි. මේ නත්තල් ගහේ ගොඩාක් ඈතට දිව යන පැරණි ලස්සන කතාවක් තියෙනවා. අතීතේ එවර්ග්‍රීන් ට්‍රී හෙවත් වසර පුරාම කොළ පවතින ගස් වර්ගයක් තිබුණා. වින්ටර් එකේදී අනෙත් ගස්වල කොළ වේලුණාට එවර්ග්‍රීන් ට්‍රී එක හරිත වන නිසා life never ends කියන අදහස තිබුණ ක්‍රිස්මස් ට්‍රී එකේ. මේ දවසේ අපි හැමෝම එකම තැනකට එකතු වෙනවා. ස්වීට්ස් ෆුඩ්ස් ෂෙයා කරගන්නවා. ඒත් ෆුඩ්ස් වලට වඩා ෆැමිලි එකේ මෙම්බර්ස්ලා අතර බිස්නස් එකට ෂෙයා වෙන්නේ ආදරේ තමයි ඉතින්. මොටම මේරි ක්‍රිස්මස්. ෆැමිලි එකත් එක්ක love and happiness පිරි දවසක් වේවා. ළම ඔක්කොම වගේම ඔන්න අපේ මාමත් යන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ තවත් වලොග් බලන්න ආසයි නම්
ෂෙලොට් සෝනු අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ළම අදට vlog එක ඉවරයි. bye.